Hello guys. අපි ඇවිල්ලා ඉන්නේ කුටාවල තියෙන ග්‍රෑන්ඩ් ලකී සුපර් මාකට් එකට. මෙතන අපේ හොටෙල් එක ළඟ ඉඳලා ලොකු දුරක් නැහැ. උනට අපි ඩැබ් එකක තමයි ආවේ. මේක ගැන කිව්වොත් නැති දෙයක් නැහැ. අර අපේ කීල්ස් වගේ නෙවෙයි මාරම ලොකු සුපර් මාකට් එකක්. හැමදේම තියෙනවා. ගොඩක් ඒවාට ඩිස්කවුන්ට් දීලා තියෙනවා. ඒකට සමහර ඒවාට අඩුවට ගන්න පුළුවන් ලංකාවට වඩා. හැබැයි සමහර ඒවා ගණන්. සමහර ඒවා ලංකාවේ ගන්නටම වගේ යනවා. එතකොට මේක අපි තායිලන්ඩ් වලත් මේ වගේම සුපර් මාකට්ස් තිබුණා. එතකොට ඒ වගේ එකක් අපිට මෙහි බාලි වල හම්බුනේ අතරම ෆස්ට් ටයිම්. ඒක මාර වටිනවා ගොඩක් කට්ටිය ඒ නිසා මෙතනින් ගන්නවා. මේක ඇත්තටම ඇවිදලා ඉවර කරන්නත් අමාරු කෙනෙක් සෑහෙන වෙලා යනවා. එච්චරට තියෙනවා ස්ටෝල්ස්. එක එක බ්‍රෑන්ඩ්ස් වලින් එක එක බඩු ගොඩක් ඉන්ඩෝනීසියන් ඒවා ඒ වගේ. මෙතනින් පස්සේ අපි ඩිනර් එක ගන්න තමයි යන්නේ. අපි එතනදී හම්බෙමු. බයි. I found myself near an empty editing room with a waveform on the screen. The city had a careful kind of noise, like it knew I was trying to stay small. I left the bright door half behind me, let the hallway hold my better face. Every window wore a little weather, every step arrived a second late. I kept thinking about anonymous work, how it sits between the ribs and weights. I could tell the truth in simple pieces, but simple things still break in place. So I spoke slower than the traffic, made my breath fit through the wire. Someone laughed below the awning, I mistook it for a choir. I do not need a bigger ending. මේ සමහර ඒවාට ඔෆර්ස් තිබුණා ළමයි. ඒ කියන්නේ ඩිස්කවුන්ට්ස්, buy one get one offers ඒ වගේ ඒවා. එතකොට ඒවත් එක්ක සමහර ඒවා ගොඩක් අඩු ගානටත් තිබුණා. ඉතින් ඔයාලට පේනවනේ මේක කොච්චර ලොකුද කියලා. ඇත්තට මේකේ හරියට ඇවිදින්න දවසක් විතර යනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. bye.